උදෑසනක් ජනමාධ්‍ය වේදී මහත්මයාණනි මම මුලින්ම අද තමුන්නාස්ලාට දැනුම් දුන් වෙලාව අවසාන මොහොතේදී වෙනස් කරන්නට සිදුවීම ගැන මම කනගාටු වෙනවා යම් අපහසුතාවයක් ඒ තුලින් සිදු වුණා නම් මම ඒ ගැන ඉතාමත්ම කනගාටුයි. පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව ගෝලීය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එම වාර්ෂික වාර්තාව මුල් කරගෙන විශේෂයෙන්ම පසුගිය දින කීපය තුලදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභයාරාම කල්ලියේ ප්‍රධානීන් විශාල පිරිසක් අප රජයට LTT ත්‍රස්තවාදය නැවතත් හිසෝසවන්නට වර්ධනය වෙන්නට දෙනවයි කියලා චෝදනා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ ගරු විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මැතිතුමා පවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. ඒ ප්‍රශ්නෙට අංග සම්පූර්ණ පිළිතුරක් අද උදේ ලබා දීලා තමයි මම මෙතනට පැමිණෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ රජයට විශේෂයෙන්ම මැතිවරණයක් ඔන්න මෙන්න තියන්නට සූදානම් වන මොහොතක දැන් මං කියපු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කල්ලිය අප රජය යටතේ මේ රටේ ආරක්ෂාව එහෙම නැත්නම් LTT යලි වතාවක් හිසෝසවන්නට හදනවයි කියන මන්තරේ තමයි තමන්ගේ බංකොලොත් දේශපාලන ඉදිරියේදී ජප කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ වෙනකොටත් පාරාවලල්ලක් වෙලා තියෙන්නේ. මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කියන කල්ලියේ පුද්ගලයන් ලහිලහියේම මේ වාර්තාවත් මුල් කරගෙන අපේ ආණ්ඩුවට මඩ ගහන්නට සූදානම් වුණේ මේ වාර්තාවෙන් කියවෙන්නේ 2014 වර්ෂයේ කියන එකවත් හරි හැටි දැනගෙන නෙමෙයි. පසුගිය ජූනි මාසේ පසුගිය සතියේ අර මං කියපු විදිහට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වර්ෂයක් පාසා මේ ගෝලීය ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරනවා. Country Report on Terrorism and Patterns of Global Terrorism කියන මේ වාර්තාව හැම අවුරුද්දෙම ලෝකේ හැම රටක් තුළම ඇති වී තියෙන ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් ප්‍රවණතාවයන් ගැන අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. මේක මේ 2014 වාර්තාව තමයි මේ ඊයේ පෙරේදාවේ. 2013 වාර්තාව තියෙනවා, 2012 වාර්තාව තියෙනවා. අත වශයෙන්ම මේ හැම වාර්තාවකින්ම කියවෙන්නේ LTT ත්‍රස්තවාදය තනින් තන අතලොස්සක් වුණත් තමන්ගේ කටයුතු මුදල් සොයා ගැනීම එහෙම නැත්නම් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කරන දේශපාලන බලපෑම ආදිය ඒ ආකාරයට ගෙන යනවායි කියලා. අන්න එහෙමනම් මම හිතන්නේ මේ වාර්තාවෙන්ම පැහැදිලි වෙනවා අපි හැමදාම කියපු දෙයක් රාජපක්ෂලාගේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා. මොකද 2014 වර්ෂයේ තුලත් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. මං කියපු විදිහට මීට පෙර වර්ෂවලත් මේ තත්ත්වයමයි තියෙන්නේ. එහෙමනම් මහ ලොකුවට ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරයි කියලා දේශපාලන වාසි ලබා ගන්නා වූ මේ රාජපක්ෂ කල්ලියේ අය ඇත්ත වශයෙන්ම
මේ රට තුල යලි වතාවක් ත්‍රස්තවාදය හිසෙස වීමට අවශ්‍ය පසුබිම සකස් කරලා තියනවායි කියන එකයි මේ තුලින් අපිට යලිත් පැහැදිලි වන්නේ. මෙතෙන්දී අපි කියන්න ඕනේ 2009 මැයි මාසේ 19 වෙනිදා මේ රටේ ත්‍රිවිධ හමුදාව රණවිරුවන් තීරණාත්මක ලෙස LTT සංවිධානය පරාජයට පත් කරා. මම හිතන්නේ ඒ පරාජයට පත් කිරීමේදී ඇති වූ යම් යම් උපක්‍රම ගැන අපි සියලු දෙනාටම යම් යම් විවේචන තිබුණත් පොදුවේ ගත්තොත් ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන මුළු රටම පක්ෂ ભેදයෙන් තොරව සතුටු වුණා. අත වශයෙන්ම හැමදාම සාමයට බාධාවක් වූ ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදී LTT පරාජයට පත්වීම තුලින් මේ රටට අලුත් යුගයක් උදා වෙන්නට තිබුණා. මේ රටේ දීර්ඝ කාලීන සාමයක් සඳහා අත්තිවාරමක් දාන්න පුළුවන් වූ ඓතිහාසික මොහොතක් 2009 දී මහින්ද රාජපක්ෂට සහ ඒ ආණ්ඩුවට ලැබුණා. ත්‍රස්තවාදයේ පරාජය කිරීම තුලින් විශේෂයෙන්ම උතුරේ ජනතාව එම ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත් වී තියෙන මොහොතක ඔවුන් එයින් නිදහස් කර ගැනීම තුලින් මහින්ද රාජපක්ෂ රජයට මේ රටේ ඒ දෙමළ ජනතාවගේ හදවත් දිනා ගන්න, මනස දිනා ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. යලි වතාවක් සිංහල, දෙමළ, මුස්ලිම්, මර්ගර්, මැලේ කියන ජාතීන් සහෝදරත්වයෙන් සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට අවස්ථාවක් ලැබුණත් බලලෝභීත්වයෙන් පෙළුණ රාජපක්ෂ පවුල රණවිරුවන්ගේ මේ ජයග්‍රහණය තමන්ගේ පවුල් බලය තහවුරු කර ගැනීම සඳහා පාවිච්චි කරා. යුද්ධ ජයග්‍රහණයේ මුවාවෙන් ඒකාධිපති රාජ්‍යයක් බිහි කිරීමේ අතිවාරම දැම්මා. 2009 ඡන්දෙ දිනලා 2010 මහමැතිවරණයක් තියලා ඒ මහමැතිවරණයෙන් 3/2ක් ලබා ගන්න බැරි වුණ නිසා එක්සත් ජාතික පක්ෂයට යම් පිරිසකට විවිධාකාරයේ තෑගි භෝග තනතුරු දීලා ඒ පැත්තට අරගෙන 3/2 බලයක් හදාගත්තා. නමුත් මේ 3/2 බලය හදාගත්තේ රට වෙනුවෙන්වත් මේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන්වත් නෙමෙයි. මේ 3/2 බලයෙන් මේ අය මුලින්ම කරේ තමන්ගේ බලය වඩා තහවුරු කිරීම විතරයි. 18 වෙනි සංශෝධනය 2010 සැප්තැම්බර් මාසේ 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ඉස්සෙල්ලාම කරේ ජනාධිපති හැටියට දෙවතාවක් විතරක් තරම් කරන්නට තිබුණ සීමාව අයින් කරගත්තා. ඊට පස්සේ ඒ සංශෝධනයෙන්ම මේ රටේ තිබුණ ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම ආදිය සියල්ල අහෝසි කරලා ඒ හැම ආයතනයක්ම රාජපක්ෂ පවුලේ වහල් සේවයක් බවට පත් කරගත්තා. මෙන්න මේ මෙච්චරයි මේ අය යුද ජයග්‍රහණයෙන් කරේ. තමන්ගේ බලය මන් නැවත වතාවක් කියන්නේ තහවුරු කරගත්තා මිසක් ඒ ජයග්‍රහණයෙන් මේ රටේ ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්නට බැරි වුණා. ඒ පමණක් නෙමෙයි අපේ විදේශ ප්‍රතිපත්තියත් කොටි සංවිධානය වඩාත් පෝෂණය කරන විදේශ ප්‍රතිපත්තියක් බවට පත් කරගෙන පසුගිය කාලේ ලක්ෂ්මන් කජරගාම ඇතුළේ ඇමතුමා හිටපු කාලේ මම විදේශ ඇමතිවරයා වශයෙන් හිටපු කාලේ ලබාගත් ඒ සියලු
උදව් උපකාර කරපු රටවල් අපි තරහකාරයන් බවට පත් කරා. මිතුරන් හතුරන් බවට පත් කරගත්තා. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව මුලින්ම LTT සංවිධානයේ තහනම් කරපු රටවල් වුණත් ඒ හැම රටක්ම අවසානයේදී ඒ රටවල් වල අයට ත්‍රස්තවාදී ලේබලය අලවලා අයින් කරා, පැත්තකට දැම්මා. ඒ විතරක් නෙමෙයි, අදත් මේ මහා ලොකුවට ජාතික ආරක්ෂාව ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂලාට අඩුම ගානේ 2006 දී මම විදේශ ඇමතිවරයා හැටියට බොහොම අමාරුවෙන් රටක් ගානේ ගිහිල්ලා ලබාගත් යුරෝපීය සංගමේ LTT තහනමවත් පවත්වගෙන යන්න බැරි වුණා. මේ ওই කයිවාරු ගහන ගෝඨාභය ඉන්නකොට තමයි මිත්‍රවරුනි 2014 දී 2006 දී මම ලබාගත්ත ඒ තහනම අයින් කරේ. අයින් කරනකොට මේ ආණ්ඩුව ඒක ගැන දන්නේවත් නැහැ. මොකද මෙයාගේ තානාපතිවරු දාලා හිටියේ ඥාති හිත මිත්‍රයන්, ගෝල බාලයන්. ඒ අය තමන්ගේ තානාපති කාර්යාලවල බිස්නස් කරා, ව්‍යාපාර කරා, තේ විකුණා, අවියායුධ විකුණා මිසක් රට ගැන සොයා බලන්නට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. 2014 දී ඇති කරගත්ත තහනම යලි පැනෙව්වේ කවුද? මේ පසුගිය මාස 6 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මේ අපේ රජය මේ ආණ්ඩුව පත් වෙලා මුලින්ම ඉන්දියාවට ගමන් කරලා මගේ දෙවනි නිල සංචාරය වුණේ යුරෝපීය සංගමයට. මෙන්න මේ හේතුව නිසා අපි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යුරෝපීය සංගමේ නායකයන්ට දුරකථනයෙන් කතා කළා. මමත් එහෙ ගිහිල්ලා මේ පත්‍රයෙන් සම්බන්ධයෙන් කතා කළා. මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි, පසුගිය කාලේ අපේ රටට අහිමි වෙච්ච රැකී ආරක්ෂා, ඒ තුලින් විශාල ප්‍රමාණයක් නැතිවෙච්ච GSP+ සහනය යලි ලබා ගන්නට, ඒ වගේම මේ රටේ දීවරයන්ට ඒ තියෙන තහනම ඉවත් කර ගන්නට කතා කරලා ඇවිල්ලා මේ වෙනකොටත් එහි ප්‍රතිඵලයක් හැටියට මාර්තු මාසයේ වෙනකොට යුරෝපීය සංගමයේ තියෙන කොටි සංවිධානයේ තහනම යලි ඒ අය පැනෙව්වා. අනේ එහෙමනම් මම අහනවා මිත්‍රවරුනි, මේ තත්වය ඇති කරේ අපිද? එහෙම නැත්නම් අද යුද්ධ ජයග්‍රහණය ගැන කතා කරලා බොරු භීෂණයක් මවාපාලා යලි වතාවක් බලයට එන්න දඟලන රාජපක්ෂ තක්කදීන්ද කියලා මම තමුන්නාන්සලාගෙන් අහන්න කැමතියි. මේ අය යුද්ධේ පවා වවාගෙන කෑවා, අපිට මතකයි. යුද්ධය විකුණගෙන කෑවා. මම වගකීමෙන් මෙතන කියනවා, යුද්ධය පටන් ගත්ත සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට යුද්ධය පටන් ගත්තෙත් යුද්ධෙන් කොමිස් ගහලා. මම ගෝඨාභයට කියනවා, පුළුවන් නම් කරුණාකරලා මේ මං කියන දේවල් සම්බන්ධයෙන්ුත් මට නඩුවක් පවරලා අලියුමක් එවන්නයි කියලා. නඩුවක් පවරලා පුළුවන් තරම් ඉක්මනින් ලියුමක් එවන්න. ලියුමක් එවුවට පස්සේ නඩුව පවරන්න ඕන. මොකද දැන් මේ අද විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් තමුන්නාස්ලා දන්නවා මිග් ගනුදෙනුව හමුදාවට, මේ නාවික මේ ගුවන් හමුදාවට එම අහස් යාන්ත්‍රා ගුවන් යාන ලබාගත් ඒ මහා දේශද්‍රෝහී වංචාව සම්බන්ධයෙන් ඇත්තම කියනවා නම් මේක ඔප්පු කරාම හරියට නම් මේ අයගේ ප්‍රජා අයිතිය පවා අහිමි වෙන්න ඕනේ. හිරේ ගිහිල්ලා මදි. දැන් මෙතෙන්දි තමුණ අපි දන්නවා මේක කාලයක්, ඒ කාලේ මේක පත්තරවල ගියා, ඒ අයට තර්ජනය වුණා, ගැහුවා. අන්තිමට මේවයි තියෙන තොරතුරු හංගන්න වුණා. නමුත් යලි වතාවක් මේ පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. දැන් 2006 අගෝස්තු මාසයේ ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයා අපේ ගුවන් හමුදාවට කියලා මිග් යාන 4ක් මිලදී ගත්තා.
ඇත්ත වශයෙන්ම යුද්ධමය තත්ත්වයක් ඇති වෙමින් තිබුණ අවස්ථාවක ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඇත්තෙන්ම මේ වගේම විඥානා 4ක් 2000 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ඉන්නකොටත් 1.1 මිලියන 1.6කට ලබාගෙන තිබුණා. මේවා ඇත්ත වශයෙන්ම අලුත් ගුවන් යානා නෙමෙයි. පාවිච්චි කරපු ගුවන් යානා. ඒ වගේම 2000 දී අගෝස්තු මාසයේ තවත් දෙකක් ගුවන් හමුදාවෙන් ගත්තා මිලියන 1.5යි ඩොලර් මිලියන 1.5 බැගින්. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ඉඳලා අගෝස්තු මාසෙ වෙනකොටත් ඒ මිල ගණන් තව අඩු වුණා. මොකද සෙකන්ඩ් හෑන්ඩ් පාවිච්චි කරපු ගුවන් යානා නිසා කල් යන්න එහි මිල ගණන් අඩු වෙන්න ඕනේ. නමුත් මේ 2000 දී අපි අන්තිමට අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 1.5කට ගත්ත ගුවන් යානාම 2006 අගෝස්තු මාසයේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මිලදී ගන්නේ මිලියන 2.5කට. එකපාරට හැම එකක්ම ඩොලර් මිලියනකින් වැඩි වෙලා තියෙනවා. නමුත් මෙතනින් මේ කතාව ඉවර වෙන්නේ නැහැ. හරියට නම් 2006 වෙනකොට මං හිතන්නේ මේක මේ අවුරුදු 6කට පස්සේ හරියට නම් මේක රුපියල් නෙමෙයි ඩොලර් මිලියනයකට විතර අඩු වෙන්න ඕනේ. මිලියනයකට විතර මිල ගණන් තියෙන ඕන වෙලාවක මිලියන 2.5ක් දීලා මේ ගුවන් යානා 4 පාවිච්චි කරනවා. නමුත් පුදුම දේ තමයි මේ ගුවන් යානා 4ට සල්ලි ගෙවලා තියෙන්නේ බෙලිසිමා කියලා සමාගමකට. ඒ සමාගමේ ලිපිනය තියෙන්නේ ලන්ඩන් වල එංගලන්තේ. හැබැයි එතනට ගිහිල්ලා බලනකොට එතන කවදාවත් එහෙම බෙලිසිමා කියලා සමාගමක් නැහැ. එතන තියෙන්නේ අර ලංකාවේ විදියට තියෙන ටෙලි ෂොප් එකක්, ටෙලිකොමියුනිකේෂන් ෂොප් එකක්, ටෙලිෆෝන් ෂොප් එකක්. ඒ කාලින් ළම ওই දීපු ලිපිනේ තියෙන්නේ ටෙලිෆෝන් ෂොප් එකක්, ටෙලිකොමියුනිකේෂන් ෂොප් එකක්. හැබැයි දැන් පරීක්ෂණ කරගෙන යනකොට දැන් අපි හොයාගෙන තියෙනවා බෙලිසිමා කියන මේ සමාගමය මේ ගනුදෙනුව කරන්න සතියකට ඉස්සෙල්ලා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් කියන දූපත්වල ගොඩාක් හොරසල්ලි හංගන දූපතක්. බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් කියන්නේ ඔෆ්ෂෝ සල්ලි තියන්න විවිධ ජාවාරම්කාරයෝ තමන්ගේ මුදල් තබා ගන්නා සුප්‍රසිද්ධ කුඩා දූපතක්. මෙන්න මේ දූපතේ මේ බෙලිසිමා කියන කොම්පැනිය අගෝස්තු මාසයේ මේ ගනුදෙනුව කරන්න සතියකට ඉස්සෙල්ලා ලියාපදිංචි කළා තියෙනවා. මෙන්න මේකයි තත්ත්වය. ඉතින් දැන් මේකට උත්තරයක් හැටියට මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ දැන් දිගින් දිගටම කියනවා මේක රජයෙන් මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට්. ලංකා රජය යුක්‍රේන් රජයත් එක්ක කරපු ගනුදෙනුවක් කියලා. යුක්‍රේන් මාෂ් කියන කොම්පැනියත් එක්ක කරපු ගනුදෙනුවක් කියලා. නමුත් මම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අහන්නේ මේක රජයක් තව රජයක් එක්ක කරපු ගනුදෙනුවක් නම් ඇයි මේ මුදල් බ්‍රිටිෂ් වර්ජින් දූපතේ ඊට සතියකට ප්‍රථම ලියාපදිංචි කරපු හොර සමාගමකට යවලා තියෙන්නේ කියලා. කරුණාකරලා ඒකට උත්තර දෙන්න. මට උත්තර දෙන්න බැරි නම් කරුණාකරලා උසාවියට හැරි ඇවිල්ලා උත්තර දෙන්න. මොකද අපේ මේ මහත්තයා හරි ආසයි නඩු දාන්න. මමත් කියනවා පුළුවන් නම් නඩු දාන්න. මමත් උසාවියට එන්න බොහෝම ආසාවෙන් ඉන්නවා. මේ තවත් මේ සම්බන්ධයෙන් විස්තර විශාල ප්‍රමාණයක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ ගනුදෙනුවේ තවත් පැත්තක් තියෙනවා. මේකේ ඉන්නේ පවුලේ අයමයි. මොකද මේ ගනුදෙනුවට
මැදිහත් උනේ යුක්‍රේන් රටේ මේවා ගන්න මැදිහත් උනේ වෙන කවුරුවත් නෙමෙයි. රුසියාවේ තානාපති හැටියට 2006 ඉඳන් ඊයේ පෙරේදා වෙනකම්ම තානාපතිකම් කරපු රාජපක්ෂලාගේ කිට්ටු ඥාතියෙක් වෙන උදයාංග විරතුංග මහත්තයා තමයි ඒ පැත්තේ මේ ගනුදෙනුව ක්‍රියාත්මක කරේ. එතකොට මේක පැහැදිලිවම රාජපක්ෂලාගේ පවුල් හොරකමක් කියන එක මේ රට තේරුම් ගන්න ඕනේ. අපි ඉදිරියේදී මේට සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අපි ලබා දෙන්නම්. නමුත් දැනට මම ගෝඨාභය රාජපක්ෂට කියනවා රට නොමග යවන්න තමන්ගේ කාලේම සිද්ධීන් සම්බන්ධයෙන් මේ පළ වූ වාර්තාව ගැන බොරු විශ්ලේෂණ දෙන්නේ නැතුව කරුණා කරලා රටට කියන්න ඇයි මේ වගේ හොර සමාගමක් එක්ක කටයුතු කරලා මේ රටේ සල්ලි මේ රටේ යුද්ධය කරන්න තිබුණ සල්ලිත් මේ අයගේ සාක්කුවට දාගත්තේ ඇයි කියන එක පැහැදිලිවම පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේවා කියනකොට මේ අය අවධානය වෙන පැත්තකට යොමු කරන්න විවිධ කතා ගේනවා. දැන් අලුත්ම දේ තමයි උදයාංග කියන්නේ පවුල අය දැන් සුදුහුණු ගා ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකයේම තමයි උදයාංග වීරතුංග කියන මේ කුප්‍රකට පුද්ගලයාට සුදුහුණු ගාන විවිධාකාරයේ ප්‍රකාශනිකුත් වෙන්නේ. දැන් මම දැක්ක කියනවා උදයාංග වීරතුංග මහත්මයාට විරුද්ධව කිසිම චෝදනාවක් යුක්‍රේන් රජය විසින් කරලා නැතිලු. අපිට එහෙම චෝදනාවක් කළා නැත්තම් චෝදනාවක් කරයි කියලා කියන්න අපිට උවමනාවක් නැහැ. නමුත් අපේ ළඟ තියෙනවා මිත්‍රවරුනි පැහැදිලිවම ඒ චෝදනාව කිරීමට හේතුව තමයි ඒ රජය විසින්ම නිල වශයෙන් විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට 2014 නොවැම්බර් මාසේ 19 වෙනිදා උදයාංග වීරතුංග මහතා විසින් ඒ රට තුල තානාපතිවරයා වශයෙන් ඉන්නකොට අවි ආයුධ විවිධ පුද්ගලයන්ට හොර රහසේ ලබා දීලා තියනවායි කියන පැමිණිල්ලක් අපේ ළඟ තියෙනවා. මේක නිකම් එකක් නෙමෙයි ඒ රටේ රාජ්‍ය පැමිණිල්ලක්. මම මේ ඉංග්‍රීසියෙන් මම බොහොම ඉක්මනට කියවන්නම් මොකද දැන් මේ කියන්න හදනවා එයාට විරුද්ධව පැමිණිලි නැතිලු. The Embassy of the Ukraine in the Republic of India. මොකද ලංකාවේ නෙමෙයි තානාපති කාර්යාලයේ තියෙන්නේ මේ ලංකාවත් බලන්නේ නවදෙල්ලියේ සිට presents its compliments to the Ministry of External Affairs of the Democratic Socialist Republic of Sri Lanka and has the honor to inform about the request of Ukrainian concerned authorities regarding the orders on awarding and handing of weapons to Ukrainian nationals. The list with the names and order numbers is enclosed herewith. ඒ කියන්නේ යුක්‍රේන් රජය යුක්‍රේන් ජාතීන්ට නම් ගම් සහිතව ලයිස්තුවක් එවලා තියෙනවා ඒ අයට අවි ආයුධ අපි සපයලා තියෙනවායි කියලා. As per received information, the above mentioned persons were awarded by His Excellency Mr. Udayanga Veeratunga, Ambassador Extraordinary of the Democratic Socialist Republic of Sri Lanka to the Ukraine with residence in Moscow. Taking into account the aforesaid, the Embassy has further the honor to request the esteemed Ministry to kindly confirm the above data and provide the Embassy with the information about legal regulations and procedure of awarding weapons to foreigners by the heads of Lankan diplomatic missions abroad.
දැන් මෙතනින් මේ යුක්‍රේන් රජය අපෙන් අහනවා ඒ කාලේ ජී.එල්. පීරිස් ඇමතුමාගෙන් අහනවා ලංකාවේ තානාපතිවරුන්ට වෙනත් රටවල් වලට ගිහිල්ලා අවි ආයුධ බෙදා දීම අපේ රටේ සාමාන්‍ය සිරිතක්ද කියලා. The Embassy of Ukraine in the Republic of India avails itself of this opportunity to renew to Ministry of External Affairs of Sri Lanka the assurances of its highest consideration. මෙන්න මේක ඉතාමත් දැන් මෙතන පැහැදිලිවම කියනවා උදයාංග වීරතුංග අවි ආයුධ බෙදුවයි කියලා. මෙන්න ඒ විතරක් නෙමෙයි දීපු අයටත් මේ දීපු අයගේ නම් ලයිස්තුවත් අපිට වෙලා තියෙනවා. නම තියෙනවා. දීපු වෙපන්ස් ජාතිය අවි ආයුධ ජාතිය තියෙනවා. ඒ ඕඩර් නම්බර් එක මොකක්ද කියලා ඒ අය සටහන් කරලා තියෙනවා. අනේ ඒ නිසා තමයි ජනමාධ්‍යවේදී මහත්මයාණනි අපි මේක සුපුරුදු පරිදි පසුගිය විදේශ අමාත්‍යාංශයෙන් මේක ඇංගුවා යට ගැහුවා. නමුත් විනිවිද පාලනයක් පොරොන්දු වෙච්ච අපේ ආණ්ඩුව යලි වතාවක් මේ සම්බන්ධයෙන් යුක්‍රේන ආණ්ඩුවත් එක්ක කටයුතු කරන්නට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අය කියනවා නම් මේක ඒ අයට දැන් ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපිටත් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ පැමිණිල්ල මේ තොරතුරු අපිට ලබා දුන්නේ යුක්‍රේන රජය විසින්මයි. අපි කෙසේ වෙතත් යුක්‍රේන රජයත් එක්ක මේ සම්බන්ධයෙන් අපේ සහයෝගය ලබා දෙනවා වගේම අපි යුක්‍රේන රජයෙන් සහයෝගය ඉල්ලලා තියෙනවා විශේෂයෙන්ම මේ මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ඒට නම සැපයූ ඒ අදාළ යුක්‍රේන කොම්පැනිය අයගෙන් කට උත්තර ගන්න මේ වෙනකොටත් මම පසුගිය සතිය පවා නවදිල්ලියේ වැඩ බලන යුක්‍රේන තානාපතිතුමාට කතා කරා. ඒ වගේම ඉදිරියේදී ලංකාවේ විශේෂ කණ්ඩායමක් ඒ රටට ගිහිල්ලා ඒ අදාළ පුද්ගලයන් සමු වී සාකච්ඡා කිරීමට කට උත්තර ගැනීමට අපි යුක්‍රේන රජයෙන් අවසර ඉල්ලලා තියෙනවා. මෙන්න මේ විදිහට අද ඒ තරම් හොරකම් කළා වංචා කළා මේ රට විනාශ කරපු යලි වතාවක් මේ රට තුල ත්‍රස්තවාදයේ හිසෝසවන්නට පසුබිම සකස් කරපු අර මං කියපු රාජපක්ෂ කල්ලිය දැන් අපි මේ රටේ විදේශ ප්‍රතිපත්තිය නිවැරදි මාර්ගයකට අරගෙන ඒ වගේම යලි වතාවක් LTT සංවිධානය හිස ඔස නොවන විදියට කටයුතු කරනකොට විශේෂයෙන්ම මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට කටයුතු කරනකොට එදා කොටින්ගේ තුරුල්ලට තල්ලු කරලා තිබුණ දෙමළ විදේශව ගතව සිටින කණ්ඩායම් ඩයස්පෝරා කණ්ඩායම් සාකච්ඡා කරලා යලි වතාවක් නොබෙදුන එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඒ අයගේ විශ්වාසය දිනා ගන්නකොට දැන් කලබල වෙලා තියෙන්නේ හැමදාම මේ රට විනාශය කරාගෙන ගිය අන්තවාදී කොටස්. මොකද මගේ විශ්වාසය නම් ඉතිහාසයේ නිදහසෙන් පස්සේ හැමදාම මේ රටේ දෙමළ අන්තවාදය සිංහල අන්තවාදය පෝෂණය කරා. සිංහල අන්තවාදය දෙමළ අන්තවාදය පෝෂණය කරා. අදත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මොකද පිටරටවල් වල ජීවත් වෙන දෙමළ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා ඒ අය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් එකතු කරගන්න හදනකොට අද යලි වතාවක් අර දෙපැත්තේ ඉන්න අන්තවාදීන් දෙගොල්ල කලබල වෙලා. එක පැත්තකින් මේ ඊයේ පෙරේදත් පත්තරවල බලන්න කවුද මේ කලබල වෙලා තියෙන්නේ? ජාත්‍යන්තර දෙමළ ඊළාම් TGTE Global Tamil සමාවෙන්න Transnational Government of Tamil ඊළාම් කියන අන්තවාදී තැමිල් සංවිධානයේ වී රුද්‍ර කුමාරන් කියන
නායකයා තාමත් බෙදුම් වාදය වෙනුවෙන් පෙනී සිටින නායකයා එක පැත්තකින් කලබල වෙලා මට බනිනවා මෙන්න මේ දෙමළ ජනතාව රවට්ටලා ඒ අය දැන් ලංකාවේ දිනුව වෙනුවෙන් එකතු කරගන්න හදනවයි කියලා. අනිත් පැත්තෙන් මේ අපේ වර්ණසිංහ කියන හෙළවුරුමේ පුද්ගලයා මේ එකමයි මම මේකයි කියන්නේ මේ එකම කාසිය දෙපැත්ත. රුද්‍ර කුමාරන් වර්ණසිංහ මේ එකම කාසිය දෙපැත්ත. අන්න ඒකයි මම කියන්නේ අපි දැන් අන්තවාදය පරද්දන්න ඕනේ. 2015 ජනවාරි මාසේ 15 වෙනිදා ජනවාරි මාසේ 8 වෙනිදා සමා වෙන්න මේ රටේ යලි වතාවක් මේ රටේ මධ්‍යස්ථ මතධාරීන් ජයග්‍රහණය කරා. අන්තවාදයට තිතක් තියන්නේ කියලා මේ රටේ ජනතාව ජනවරමක් දුන්නා. ජනවාරි 8 වෙනිදා ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්ද දෙන්න එළියට ආවා. 82කට ආසන්න ප්‍රමාණයක්. ඒ පමණක් නෙමෙයි. උතුරේ මම හිතන්නේ දීර්ඝ කාලයකට පස්සේ 65ක් 70ක් අතර ප්‍රමාණයක් ඡන්ද දීලා ඒ අයගෙනුත් 80ක් 85ක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්ද දුන්නා. නැගෙනහිර පළාතෙත් ඒ වගේම විශාල ප්‍රතිශතයක් දීලා 90ක් විතර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දුන්නා ඡන්දෙ. දකුණෙත් මහින්ද රාජපක්ෂගේ දෙවනි ගම වෙන මාතර අපි ජයග්‍රහණය කරා. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිතුමාගේ ඒ සංකල්පය. ඇත්තම කියනවා නම් ලංකාවට ඉතිහාස කාලයකට පස්සේ සැබෑ ලෙසම ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයෙක් කියන්න පුළුවන් කෙනෙක් අද ලැබිලා තියෙනවා. එක කණ්ඩායමක්, කල්ලියක්, ජාතියක්, ආගමක්, කුලයක් නියෝජනය කරන කෙනෙක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන ජනාධිපතිවරයෙක් ලැබිලා තියෙනවා. අන්න එහෙමනම් අපි සියලු දෙනාම මේ මොහොතේදී මෙන්න මේ ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරගෙන විශේෂයෙන්ම ඉදිරියටත් මේ ලංකාව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට ගෙන යන්නට ඒ වගේම විවිධත්වයේ තුල සියලුම ජාතීන්ට ශ්‍රී ලාංකීය මුහුණුවරක් යටට එකතු වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නට ඕන. බොහොම ස්තුතියි. They can ask the questions though if they want. Right. ඒකයි මම කිව්වේ ඉතින් මේ අන්තවාදීන් මොනවා කිව්වත් අද අපි අපේ රජය උත්සාහ කරන්නේ මේ රටේ සියලු ශ්‍රී ලාංකිකයන් එකතු කරගන්න. එක පැත්තකින් ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් එකතු කර ගැනීම සඳහා අපි ජනාධිපතිතුමා විසින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ගමන්ම විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට ඇවිල්ලා තමන්ගේ අත්දැකීම් ලාංකිකයන් එක්ක බෙදා හදා ගැනීමේ අවස්ථාවක් ලබා දීම වැරදිද කියලා මං අහනවා. මේ ඩයස්පෝරාව කියලා දන්නේ නැති මෝඩ තක්කදියන් තමයි ඔයාට කලබල වෙන්නේ. ඩයස්පෝරාව කියන්නේ මොකද්ද? ඩයස්පෝරාව කියලා අපි අද හඳුන්වන්නේ. අත වශයෙන්ම මුලදී ඩයස්පෝරාව කිව්වේ යුදෙව් ජාතීන් විවිධ රටවල් වල Tamanට රටක් නැතුව ඉන්න යුදෙව් ජාතීන්. නමුත් අද තමන්ගේ රට අත්හැරලා ගිහිල්ලා වෙන රටක පදිංචි වෙලා ජීවත් වෙන අයට තමයි ඩයස්පෝරාව කියන්නේ. අද ලෝකේ ඉන්දියානු ඩයස්පෝරාවක් ඉන්නවා. හැම රටකම විශාල පිරිසක් ඉන්නවා. අද ලෝකේ අයර්ලන්තයේ ඩයස්පෝරාවක් ඉන්නවා. අද ලෝකේ ග්‍රීසියේ ඩයස්පෝරාවක් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ඩයස්පෝරාවක් ඉන්නවා. මේ ඩයස්පෝරා කිව්වම සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, වර්ග වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටවල බර්ගර් ඩයස්පෝරාවක් විශාල වශයෙන් තියෙනවා. මොකද 60 ගණන් වල ලංකාවේ හිටපු බර්ගර් ජාතීන් විශාල ප්‍රමාණයක් ඒ රටවල් වලට ගිහිල්ලා පදිංචි වුණා. අද මේ අය ඇත්තම කියනවා නම් ලංකාවේ අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් අය බවට පත් වෙලා. ඒ අය විවිධ ශාස්ත්‍රවල ඉහළම තැන් වලට ගිහිල්ලා. ඇත්ත වශයෙන්ම අපිටත් මෙන්න මේ ලංකාවේ කෙනෙක් කියලා පෙන්නලා ආඩම්බර වෙන්න පුළුවන් මිනිස්සු අද ඒ රටවල් වල ඉන්නේ.
ඒ අය මේ රටට ගෙන්නගෙන අපේ මේ සංවර්ධන වැඩපිළිවෙලට එකතු කරගන්න එක වරදක්ද කියලා මං අහනවා. මං අර ඊයේ පාර්ලිමේන්තුවේදීත් එදා කිව්වේ නාසා ආයතනයේ ලංකාවේට උරුමකම් කියන විද්‍යාඥයන් 10කට වඩා ඉන්නවලු. අද ලෝකේ හොඳම ව්‍යාපාරිකයන් ඉන්නවා. ලෝකේ හොඳම නීතිඥවරුන් ඉන්නවා. ලෝකේ හොඳම වෛද්‍යවරුන් ඉන්නවා. අද මම දන්නවා මේ ඩයස්පෝරාවේ වෛද්‍යවරුන් විශාල කණ්ඩායමක් ලෑස්ති වෙනවා දෙසැම්බර් මාසේ ඇවිල්ලා. මේක මේ දෙමළ විතරක් නෙමෙයි සිංහල විතරක් නෙමෙයි. එතන දෙමළ සිංහල මුස්ලිම් ලෝකේ ඉන්න ඉහළම ගණේ දොස්තර මහත්තුරු ඉන්නවා. ඒ අය කියනවා අපි කැමති ලංකාවට ඇවිල්ලා පේදුරු දුඩුවේ එක වෛද්‍ය සායනයක් තියලා දෙවුන්දර තුඩුවේ දකුණේ තව වෛද්‍ය සායනයක් තියන්න මෙන්න මේ විදියට ඒ අය අපේ මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඒ අයගේ මව්බිමේ ඥාතීන් වෙනුවෙන් වැඩක් ගැනීම වරදක්ද කියලා අහනවා. කතෘවරුන් ඉන්නවා, කලාකාරයන් ඉන්නවා, ගායකයන් ඉන්නවා, හොඳ කෝකියන් පවා ලෝක ප්‍රසිද්ධ කෝකියන්වත් පවා ඉන්නවා. හැම ශ්‍රේෂ්ඨයෙක්ම ඉන්නවා. ඒ නිසා මේ වගේ උත්සව අයර්ලන්තයේ ළඟදී තියුවා ඉන්දියාවේ අගමැති මෝඩිත් මැතිතුමා විසින් සංවිධානය කරා. අපිත් මෙවැනි උත්සවයක් සංවිධානය කරන්න ඕනෙක් කෙනෙකුට උසාවි යන්න පුළුවන්. උසාවි ගියොත් ඇත්ත වශයෙන්ම මම නම් මේ කාරණාවේදී මම නීතිඥයෝ ගන්නෙත් නෑ. මමම පෞද්ගලිකව ඇවිල්ලා උසාවියට කරුණු ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම ඒ අයත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නොබෙදුන ශ්‍රී ලංකාවක් තුළ මේ රට දියුණු කිරීම වෙනුවෙන් එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රතිඥා දෙනවා නම් ඒ ඕන කෙනෙකුට එන්න පුළුවන්. නමුත් ඒ අය බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒ අයට අපි ආරාධනා කරන්නේත් නෑ එන්නෙත් නෑ. දැන් පේනවනේ ওই බෙදුම්වාදයේ වෙනුවෙන් පෙනී ඉන්න රුද්‍ර කුමාරලා විතරයි අද මට බනින්නේ. රුද්‍ර කුමාරනුයි වර්ණ සූර්යයයි විතරයි අද අපිට බනින්නේ. මධ්‍යස්ථ අය කවුරුවත් බනින්නේ නැහැ. Yes, in fact, I did make a detailed statement about this thing to Parliament today, and if you can actually give it to my media secretary who is sitting right next to you, I will send it. It is in English, so I will send the entire document to you. I mean, of course, I mean, you know, I mean, there will be attempts to regroup the LTT, if not in Sri Lanka, in other parts of the world. In fact, as I mentioned earlier, the Rudra Kumaran's outfit basically still, unfortunately, represents that faction within the Tamil diaspora, but I hope they too will see the light and come to the mainstream in the future. But our approach, as I said in Parliament, is very different. We are using soft power and diplomacy while ensuring our borders remain strong and our maritime security remains firm. And our main thrust is to win the hearts and minds of all those who may oppose the state, whatever their ethnic, religious or cultural background may be. But it is the government's, I mean, our strategy, I would say, is to remove the base of support of violent radical groups by diminishing their popularity and legitimacy amongst the population whom they claim to represent. And that is why the Sirisena administration is giving pride of place to our reconciliation process, because it is only through that we would be able to ensure that there is no recurrence of terrorism or violence in this country ever again. No, I mean, I would say we have achieved a lot in terms of reconciliation.
in this short period of time, but of course there's a lot more to achieve. I mean, the very fact that we managed to introduce civilian administration to the north and east of Sri Lanka is in itself maybe a small step in actual terms, but in terms of reconciliation, I think that was a great leap forward, and we are also now in the process of redistributing the lands which were forcibly taken over by the armed forces in the last several years. We, as you know, are also in the process of working out the contours of the domestic mechanism to look into various allegations of human rights violations and war crimes which has been leveled against our country in the last several years. And I believe that this will be in place before the OISL report is tabled in Geneva in September of this year. අනිවාර්යයෙන්ම මොකද ඒ අයට උපදෙස් දීලා තියෙන්නේ ඒ අයට වෙන කතා කරන්න පුළුවන් දෙයක් නැහැනේ. ආර්ථිකය ගැන කතා කරන්න බෑ. බඩගින්න ගැන කතා කරන්න බෑ. හොරකම ගැන කතා කරන්න බෑ. වංචාව ගැන කතා කරන්න බෑ. ජඩකම ගැන කතා කරන්න බෑ. ඒක නිසා සුපුරුදු පරිදි ඒ අයගේ හෙළුවැල්ල වහගන්න හදන්නේ. රාජපක්ෂ පවුල හෙළුවැල්ල හැමදාම වහගත්තේ මෙන්න මේ දේශප්‍රේමීත්වයේ කියන කොඩියේ. යලි වතාවක් ඒක මේක වහගෙන මේ බොරු චෝදනා කරනවා. මම යලි වතාවක් කියන්නේ මේ මම 2006 දී ලබාගත් යුරෝපීය සංගමේ LTT තහනමවත් ආරක්ෂා කරගන්න බැරි වෙච්ච රාජපක්ෂ රෙජිමය කොහොමද ජාතික ආරක්ෂාව ගැන දැන් කතා කරන්නේ? This is exactly what I've been saying. This is exactly, but you can't get them to renounce violence without talking to them. You have to talk to them, you have to discuss with them, and that is why I have been doing that for the last several months since we came into power. And I know that several of the groups, in fact, if you look at some of the public statements made by people like Reverend Emmanuel, and statements made by people like Suren Suryandiran of the Global Tamil Forum, they are very specific in their commitment to a united, undivided Sri Lanka. And even if there are others who still believe in the cause of separatism, we are willing to talk to them. But in the final run, if they still persist in pursuing the agenda of separatism, of course we won't have anything to do with them. So this is exactly what I'm saying. So perhaps he should, the Minister Ranawaka, who is a fairly reasonable man, should advise Varnasuriya not to become a pawn of the LTT. මොකද්ද? අනිවාර්යයෙන්ම ජයස්පෝරාව නෙමෙයි මේ රටේ දෙමළ සිංහල මුස්ලිම් ජනතාව ඒකරාශී කිරීම සඳහා මගේ මේ තනියෙන් පිස්සුවට කරන දෙයක් නෙමෙයි. මේක ඉන්න ජනාධිපතිතුමාගේ නෙමෙයි හිටපු ජනාධිපතිතුමාගේ අනුමැතිය තියෙනවා. මොකද එතුමා තමයි මේ සාකච්ඡා ඒ කාලේ පටන් ගත්තේ. අත වශයෙන්ම දකුණු අප්‍රිකාවේ මැදිහත් වීමෙන් ගෝඨාභය රාජපක්ෂ ඩයස්පෝරාව එක්ක කතා කරන්න පටන් ගත්තා. ඉතින් මේක මේ අලුත් දෙයක් නෙමෙයි. මොකද්ද? මොකද්ද ඒක තමයි මම කිව්වේ. තමන්ගේ හොරකමයි මැරකමයි වසන් කරගන්න ඔය ඊලාම් රාජ්‍යය කියන බෝඩ් ලෑල්ලේ ඉස්සරහ තියාගත්තයි කියලා ජනතාව රැවටෙන්නේ නැහැ.
මේක වීලාම් රාජ්‍යයක් ඇති වෙන්න මේ ඇතිවීමේ ප්‍රවණතාවය තිබුණේ ඒ අයගේ කාලේ. එක පැත්තකින් සාමාන්‍ය දෙමළ ජනතාව පවා අපි කොටි සංවිධානයේ සංකල්පයන් වලට තල්ලු කරා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබුණා නම් තව අවුරුදු 10ක් 15ක් යනකොට තවත් ප්‍රභාකරන්ලා 10ක් 15ක් මේ රටේ බිහි වෙනවා. නමුත් අපි ඒ නිසා තමයි අද දෙමළ ජනතාව ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගෙන අපිත් එක්ක එකට මේ ගමන යමුයි කියන සාකච්ඡාව සංවාදය ලංකාව තුල විතරක් නෙමෙයි පිටරටත් ආරම්භ කරන්නේ. මොකද එදා ඔය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පිටරටවල් වල ආණ්ඩුව එක්ක බලපෑම් කරේ. අද මේ නැවත වතාවක් ලංකාවේ මේ අපිත් එක්ක වැඩ කරන්න කැමති කියන සංවිධානය වෙන්න පුළුවන්. ඒක නිසා අපේ වැඩ පිළිවෙල තමයි මම මේ ඉංග්‍රීසියෙන් කිව්වේ ඒකයි. මේ පුළුවන් තරම් දෙමළ ජනතාව අපි දිනා ගන්න ඕනේ. LTT සංවිධානයේ අන්තවාදීන්ට ඒ අයගේ ග්‍රහණයට යන්න බැරි වෙන විදියට පසුබිම ඇති කර ගන්න ඕනේ. ඒකයි අපි මේව කරන්නේ. මොකද ඔය වර්ණසිංහලත් රුද්‍ර කුමාරන්ලා කියන්නේ දෙපැත්තෙම ඉන්නේ ඡන්ද බලයෙන් කවදාවත් පාර්ලිමේන්තුවට එන්න බැරි මිනිස්සු. ඇත්ත කතාව ඒකනේ. ඡන්ද බලයෙන් එන්න බැරි මිනිස්සු. දැන් මේ බොරුවට කෑ ගහනවා. නමුත් ඡන්ද බලයෙන් එන්න පුළුවන් මිනිස්සුන්ට බනිනවා. අර පැත්තෙන් රුද්‍ර කුමාරන්ලා TNA එකට බනිනවා. ඡන්ද බලයෙන් මේ රට මේ දෙමළ ජනතාවගේ වෙනුවෙන් පෙනී සිටින TNA එකට බනිනවා. මේ පැත්තෙන් මේ අය අපිට බනිනවා. මේ ඔක්කොම කරන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච අතලොස්සක් කියන එක මම කියනවා. Sorry, can I ඔතුමා කීපයක් ඇහුවා. අපි අත් වශයෙන්ම අද ලෝකයේ තියෙන තත්ත්වය අනුව අපි දැක්කනේ පිටරට තියෙන પાස්පෝර්ට් තියන අය තමයි අන්තිමට අපේ ආරක්ෂක ලේකම් වුනේ. තාම මොකද්ද වෙන කතාව? අපිට පුළුවන්. නමුත් ඒ ගුණයි කියලා මම නැවතත් කියන්නේ ඇමරිකාවේ પાස්පෝර්ට් තියෙන පුරවැසියෙක් තමයි මේ රටේ සුදු වෑන් සංස්කෘතිය ආරම්භ කරේ. එවැනි පුරවැසියෙක් තමයි මේ රටේ ජනමාධ්‍යවේදීන්ව මරන්න උස්සන් යන සංස්කෘතිය ඇති කරේ. ඒ වගේ කෙනෙක් තමයි වෙබ්සයිට් ජනමාධ්‍යවේදීන්ට ගහන්න විතරක් නෙමෙයි වෙබ්සයිට් වහන්න කටයුතු කරේ. නමුත් අපි ඒවා කිව්වපු පළියට ඒගොල්ලන්ට ඒ බලපෑම කරනවට වඩා දෙයක් කරන්න බෑ. අපි අත් වශයෙන්ම මේ ආණ්ඩුව එක්ක මේ සම්බන්ධයෙන් මේ අයට දැනුවත් කරලායි තියෙන්නේ. ඒ දන්නවා. නෑ ඒකේ ලොකු වෙනසක් තියෙනවා. කරුණාම්මාන් කියන්නේ කවුද? කරුණාම්මාන් කියන්නේ 1990 ගණන් වල පොලිසියේ 400 ගාණක්ද 600 ගාණක්ද කොහොම හරි පොලිසියේ විශාල ප්‍රමාණයක් LTT අත්අඩංගුවට අරගෙන යටත් වෙච්ච වෙලාවේ අමුවේ මරන්නට නායකත්වයේ දුන්න කෙනෙක්. කරුණාම්මාන් කියන්නේ අරන්තලාවේ භික්ෂු ඝාතනයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. අන්න ඒ වගේ කෙනෙක් කිසිම ප්‍රසිද්ධ සමාවක් නොගෙන තමන් කරපු දේ වැරදි කියලාවත් කොහෙවත් පිළිගන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුර ලබා දීම අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් ඇතිවෙච්ච ඒ පුරප්පාඩුව කරුණාම්මාන්ට ලබා දීම තුලින් මේ රජයේ සැබෑ මුහුණුවර එදා මෙන්ම අදත් ලෝකෙට අමතක වෙලා නැහැ. නමුත් අද අපි මේ කතා කරන්නේ ඒ වගේ මිනිමරුවන් ගැන නෙමෙයි. සමහර වෙලාවට බොහෝ දෙනා මෙතන ඉන්න මේ ඩයස්පෝරාවේ වැඩිපුර පිරිසක් කළා තියෙන එකම දේ තමයි දෙමළ ජාතීන්ගේ අයිතීන් ගැන කතා කරන එක. මෙන්න මේක එකක් සිංහල අපි මතක තියාගන්න ඕනේ.
දෙමළ ජාතීන්ගේ අයිතීන් ගැන කතා කිරීම ත්‍රස්තවාදයක් නෙමෙයි. මෙන්න මේ ගොඩවල් දෙක පැහැදිලි වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. පසුගිය රජයෙන් සියලුම දෙමළ ජාතීන් දෙමළ වීම තුලින්ම ත්‍රස්තවාදයක් බවට හංවඩු ගහලා තිබුණා. අන්න ඒ වෙනස අපි තේරුම් අරගෙන යම් මාර්ගයක වෙන පැත්තකට ගියත් ඒ අයව නිවැරදි මාර්ගයට අරගෙන ඉදිරියේදී මම කියපු විදිහට මේ අය හැම කෙනෙක්ම නොබෙදුන ශ්‍රී ලංකාවක් ගැන විශ්වාසය ප්‍රතිඥා ලබාගෙන ඒ අය මේ වැඩ පිළිවෙලට අපි එකතු කරගන්නවා. No, I think it's a welcome report because it basically, this report, I would say, is a reflection of the failure, the total failure of the strategy of the Rajapaksa administration, because this report basically reflects what was happening in 2014, and I was looking at the report of 2012, 2013. Basically, it says the same thing. So it is a reflection of the utter failure of the strategies followed by Rajapaksa. නෑ මම ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මට ලැබුණ ඉතාමත්ම විශ්වාසදායක තොරතුරු මුල් කරගෙන තමයි මේ පැමිණිල්ල කරේ. ඔබතුමා කියපු ආකාරයට හමුදාපතිවරයා මේ කියපු ප්‍රකාශයෙන් ඒ දේ වඩාත් තහවුරු වෙනවා. මොකද මමත් පැහැදිලිවම එදා කිව්වේ මේක මේ ඡන්දය මේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව වෙනසක් කිරීමට අවස්ථාවක් නොලැබෙනවා. විශේෂයෙන්ම එවකට හමුදාපතිවරයා ඒ වගේම පොලිස්පතිවරයා නීතිපතිවරයා ඍජුව හිටපු නිසා තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බේරුනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ පරීක්ෂණ කරගෙන යනවා. නමුත් මම පැමිණිල්ලක් කරපු පළියට ඒ පරීක්ෂණ වලට මම කිසිම බලපෑමක් කළත් නැහැ. මම සොයා බලලත් නැහැ. නමුත් මගේ ලොකු විශ්වාසයක් තියෙනවා අවසානයේදී ඒ පරීක්ෂණයේ තොරතුරු ජනතාවට හෙළිදරව් කරයි කියලා. I hope so. I hope so. I hope we are talking in hours and not in days. That of course only the president and God knows. We don't know. Yes, yes. No, because we feel that this parliament needs a new mandate. In fact, we need a new parliament in order to carry out the mandate given to President Sirisena on the 8th of January. That is why we are hoping that the parliament will be dissolved, and as President himself had assured several foreign dignitaries that there will be a parliament, a new parliament in Sri Lanka before September. I'm hoping it's before September. I think it would be wise to have it before September. No, I mean, but finally the decision lies with the president, and we have confidence that the president will take the right decision very soon. Wow, මොන මොකෙන්ද? සිරස් මම දැනගත්තා. කියන්න.
ඇත්ත. නෑ ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය අපි තමයි මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ගැන මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා කතා කරේ. මට මතකයි එදා මමත් පාර්ශ්වය හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආපු වෙලාවේ සිහිනේ අභියෝගය කියන මගේ ඒ පොඩි ලියකියවිල්ලේ සෑම ආසනයකටම මන්ත්‍රීවරයෙක් සිටින නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි කියන එක අපි දිගින් දිගටම කිව්වා. ඒක නිසා ඒ අවශ්‍යතාවය ගැන කිසිම වාදයක් විවාදයක් නැහැ. නමුත් මේ තියෙන තත්ත්වය යටතේ මේ මොහොත යටතේ වසර 5ක් තිස්සේ Tamanට 3/2 බලයක් තිබිලත් මේ වගේ සංශෝධනයක් ගැන හිතුවේවත් නැති කතා කරේවත් නැති ටිකක් හිතුවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නම් හිතුවා. නමුත් කිසි උනන්දුවක් නොපෙන්නපු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකට තමයි මේ මැතිවරණය සංශෝධනයේ නැතුව බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මම නම් ඇත්තටම දකින්නේ මේ 20 වෙනි සංශෝධනය කියන්නේ එක්තරා විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුර්වල කරන්නට ගෙනෙන ලද අර අභිරාම කල්ලිය පිටිපස්ස සිටින එක්තරා ට්‍රෝජන් අශ්වයෙක් කියලා. මොකද අලුත් මැතිවරණ ක්‍රමයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් මේ මැතිවරණ ක්‍රමයක් ගේනකොට මේක ඉක්මනට ලහිලහියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මැතිවරණ ක්‍රමයක් හරි නොගියොත් ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. විශේෂයෙන් මේ රටේ කුඩා පක්ෂ වලට කුඩා අනිත් ජනවාර්ගික ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවේ හරිහැටි නියෝජනයක් නැති වුණාම තමයි ත්‍රස්තවාදය බිහි වෙන්නේ. ප්‍රශ්න ඇති වෙන්නේ. අන්න එහෙමනම් සියලු දෙනාටම සන්තෝෂ විය හැකි අලුත් ක්‍රමයක් අපි අලුත් පාර්ලිමේන්තුවේදී කතා කරලා ගේන්න ඕනේ කියන එක මම පැහැදිලිවම කියන්න ඕනේ. මම නම් දන්නේ නැහැ. මමත් ඒක අහලා තියෙනවා මටත් ඒක රාවයක් විතරයි. ඒක දන්නේ ජනාධිපතිතුමා විතරයි. ඉතින් හෙට වෙනකම් බලමු නැත්තම් ඉතින් හරිනේ බොහොම sorry. Not the ministry, not the ministry. In fact, the authority, the CID, are conducting a top-level investigation into it. Sorry? No, the problem with Mr. Udayanga Veeratunga is that while releasing all kinds of statements through Mr. Mahinda Rajapaksha's media unit, this man is a fugitive. He's an international fugitive. We don't know where he is. Recently, he appeared in Tehran. Before that, he was in Dubai. And he's not coming to Sri Lanka. In fact, that is why, I mean, I would like to ask the Rajapakshas to send this man back. I mean, they have a responsibility. Udayanga is the first cousin of Mahinda Rajapaksha. So, I request Mahinda Rajapaksha to find this man and send him to Sri Lanka so that he could prove his innocence. Thank you. Over.